ඊයේ දිනේදී අපි දැක්කා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ මන්ත්‍රීවරයෙක්ගේ සැමියෙක් අත්අඩංගුවට ගත්ත මේ සම්බන්ධයෙන් මොකක් හරි වැඩපිළිවෙලක් ඔබතුමාලා කතා කරලා තියෙනවද? මොකද්ද මේක රටට දැන් නීතිය රටටම එකයි කියන එක පැහැදිලි වුණා මේකෙදී බේර ගන්න කවුරුත් ගියේ නැහැ රටට එකයි කියන එක ඔප්පුණා. මේ සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ? ඉතිරිවම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තුනේ පැවතිච්ච රාජපක්ෂ පෞල් පාලනය එහෙම නැත්නම් වික්‍රමසිංහ පාලනය ඇතුළු ඒ පාලන කාලය තුළ අපේ රටේ නීතිය බලයේ තියෙන කෙනාට රට පාලනය කරන කෙනාට ජනාධිපතිට අගමැතිට ඕන විදිහට නීතිය හැසිරවීම පාලනය කිරීම තමයි පසුගිය ආණ්ඩු කාලවකවන් තුළ මේ රටේ අපි කවුරුත් ලබපු අත්දැකීම සහ විඳපු ඒ අත්දැකීම. නමුත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉතා පැහැදිලිව මේ රටේ ජනතාවට සහතිකයක් දීලා තියෙනවා. රටේ නීතියේ විධානය නීති ආධිපත්‍ය නීති පිළිබඳ නීතිය ක්‍රියාත්මක වෙද්දී කිසිදු ආකාරයකින් දේශපාලන පක්ෂග්‍රාහීත්වයකින් හෝ තරාතිරම අනුව නීතිය නවමින් කටයුතු කරන්නේ නැහැ කියන ස්ථාවරය අපි මේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලා ක්‍රියාත්මක කරන මේ රට බලාපොරොත්තු වෙච්ච දේ. ඉතින් අපි සමත් වෙලා තියෙනවා ආණ්ඩුවක් විදිහට රටක් විදිහට නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන පසුබිමක් වටපිටාවක් නිර්මාණය කරන්න. ඒ නිසා නීති විරෝධී යමක් වෙන්නේ මොන පක්ෂෙන්ද ඒක ආණ්ඩු පක්ෂෙන්ද විපක්ෂෙන්ද ඒ වගේම සමාජ මොකක් හෝ මේ රටේ ජන ජීවිතයට සහ මූලික නීතියට ඒ වගේම මේ රටේ ජන ජීවිතයට හානි කරන සිදුවීමක් සිද්ධ වෙන්නේ මොන පක්ෂෙන්ද ආණ්ඩුවෙන්ද විපක්ෂෙන්ද කියන එක පිළිබඳ තෝරා බේරා ගැනීමෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් ආණ්ඩුව තුල නැහැ. ඒකට එහෙම ආණ්ඩුව නෙමෙයි අත්‍තරම නීතිය ක්‍රියාත්මක කරන්නේ. ආයතන ඉස්සර උනේ ඒ ආයතන තමයි නීතිය ක්‍රියාත්මක කළේ. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා Tamanට ඕන විදිහට ඒවයි ආවරණයන් රැකවරණයන් වෙනස්කම් කළා. නමුත් වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට එහෙම බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි නීතිය කාටත් ඇතිවෙච්ච සිදුවීම් වලින් පැහැදිලි වෙනවා. නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් ඒ විශ්වාසය ඒ ගැම්ම තමයි මේ රටේ ජනතාවට අවශ්‍ය. ඉතින් ඒක අපි තම බිඳුව ගැනීමකින් තොරව ඛණ්ඩනයකින් තොරව අපි එහෙම කටයුතු කරා. ඉතින් අපි දැක්ක පහුගිය කාලේ විසමද්‍රව්‍ය ක්‍රියාත්මක වෙන අය ආරක්ෂා කරන ජනාධිපතිවරු ගෙවල් දොරවල් වලට ගිහිල්ලා චොපාරකින් බැහැලා සමහර ආරක්ෂා කර ගැනීම කරා. සමහර පාතාල සහ අපරාධකරුවන්ට විවිධ විදිහට දේශපාලන රැකවරණයන් ලබා දෙමින් තිබුණා. ඉතින් එවැනි දේශපාලන සංස්කෘතියක් වත්මන් ආණ්ඩුව තුලින් කිසිදු ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක ඉතා පැහැදිලිව මේ මොහොතේ මේ රටේ ජනතාවට මනාව පැහැදිලි වෙනවා. ඉතින් ඒ සහතිකයේ විශ්වාසය ගොඩනැගීම සහ ඒ නිවැරදි භාවිතාව ක්‍රියාත්මක කිරීම තමයි වත්මන් ආණ්ඩුවයි කලින් ආණ්ඩුවයි අතර තියෙන පැහැදිලි වෙනස. මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට සූදානමක් තියෙනවද ඉදිරියේදී කොහමද? මෙහෙමයි ජාතික ජන බලවේගයේ විදිහට සහ පක්ෂයේ විදිහට කටයුතු කරන ආකාරයන් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් පක්ෂයක් විදිහට ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ගත යුතු ක්‍රියාමාර්ග පක්ෂයේ ඉහළ නායකත්වයන් සහ ඒ අදාළ වගකීතු පාර්ශ්වයන් විසින් කරනවා. මා පැහැදිලිව කිසිදු ආකාරයකින් අපේ රටේ නීතිය පිළිබඳව අපි මේ ගොඩනගෙන විශ්වාසය සහ ඒ ස්වාධීනත්වය ඒ නීතිය විධානයේ ආධිපත්‍යයට හානියක් හෝ ඒක අවතක්සේරු වෙන හෝ ඒක බිඳවැටෙන ආකාරයෙන් අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට කටයුතු කරන්න කියන විශ්වාසය තමයි අපිට මේ රටේ ජනතාවට කාටත් දෙන්න තියෙන. ඒක තමයි අපේ ඇත්ත දේශපාලන භාවිතාව. නම්බුකාර මාලිමාවට පවුලක් නිසා යම් කැලලක් ඇති වුණා කියන කාරණාව මේක කැලලක් ඇති වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි ඒවා කලින් පැවති ආණ්ඩුව වගේ Tamanගේ අය වැරදි කරනකොට ඒවා රැකගෙන මේ රටේ සාමාන්‍ය පොදු ජනතාවට විතරක් නීතිය ක්‍රියාත්මක කරන ආකාරයක හැසිරීමක් වුණොත් තමයි ඒක අපිට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඉතින් අපි ඉතා පැහැදිලිව පළවෙනි සිදුවීම් වල ඉඳලම කාටත් නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා කියන විශ්වාසය සහතිකය හදලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ රටේ යමක් තේරුම් ගන්න පුළුවන් ජනතාවට ඒ අපේ භාවිතාව සහ අපි නීතියට බලපෑමක් නොකර නීතිය ස්වාධීනව ආයතන වලට ක්‍රියාත්මක වෙන්න ලබා දීලා තියෙන ඉඩකඩ තුල නීතිය පිළිබඳවත් අපේ දේශපාලන භාවිතාව පිළිබඳවත් අපේ ආණ්ඩුකරණය පිළිබඳවත් රටේ ජනතාවට යම් පැහැදිලි අදහසක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ජන බලවේගයේ විදිහට අපි ඉදිරිපත් කරන නියමිත දෙවනි අයවැය තමයි ගරු ජනාධිපති මුදල් අමාත්‍ය අනුර සානායක සහෝදරයා විසින් හෙට දවසේ සවස් 1ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තියෙන්නේ.
අපි පහුගිය කාලවකවානුව ඇතුළේ අපේ රටේ විශේෂම ආර්ථිකය බිඳ වැටීම ඇතුළු බංකොලොත්භාවය වගේම අපේ රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යාපාරයන් දුර්වල කිරීම වැනි කරුණු ගණනාවකින් අපේ රට අර්බුදයකට ගිහිලා තිබ්බ වටපිටාවක තමයි ජාතික ජන බලවේගයේ පසුගිය අවුරුද්දේ අගභාගයේ මේ රටේ ජනතාවගේ ජනවරමින් අපි මේ රටේ පාලනය බාරගත්තේ. ඒතර දැන් අපි පසුගිය මේ ගෙවමින් තියෙන වසර තුලත් ඒ ආර්ථික බිඳවැටීම යලි ඇති නොවන ආකාරයේ පදනමක් රට තුළ ආර්ථිකය තුලත් සමාජය තුලත් නිර්මාණය කර ගැනීමේ දිශාවට අපි මූලික පියවර තබමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව පියවරකින් පියවර ගනිමින් තියෙන්නේ. ඉතින් මෙවර ආයවැයට අපේ දිශාව බවට පත් වෙන්නේ අපේ දිශානතිය බවට පත් වෙන්නේ ජනාධිපති අනුර සහෝදරය තුළ අපේ ආණ්ඩුව ක්‍රමානුකූලව අපේ රට මේ ලැබිච්ච ජනවරම ඉතා පැහැදිලිව නිවැරදිව යොදා ගනිමින් අපේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරගන්නත් ඒ වගේම ආර්ථිකයේ අවශ්‍ය කරන ඉලක්ක සපුරා ගන්නත් ජනතාවට යම් සහනදායී වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීම ඇතුළු කරුණු කාරණාවන් කෙරෙහි අපි අවධානය යොමු කරලා ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපත්තිය වගේම ඊට අදාළ කරන මුදල් වෙන් කිරීම යෝජනා ඇතුළත් තමයි මෙවර අයව ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපි සාපේක්ෂව පියවරෙන් පියවර ඉදිරියට යන වාර්ෂික ඉලක්ක සපුරා ගන්න පුළුවන් වන ආකාරයේ අයවැයක් විදිහට අපි හෙට දවසේ මේ අයව ඉදිරිපත් කරන්න ආණ්ඩුවක් විදිහට රජයේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා.